දැන් ගොඩක් අපි බලනකොට අපේ ලංකාව එම රටේට වැඩිය හොඳයි. එහෙම කියන්නේ දැන් බලන්නකෝ මේ සෙට් එකේ බලන්න මේ පොලිමක් නේ. අපි ඉස්සර ගාන විදියට දැන් ගාගෙන යන්නත් පුළුවන්. දැන් ඉන්දියාව බලනකොට කෑන් උස්සගෙන යනවානේ. තාමත් පොලින් එකේ කට්ටිය ඉන්නවා ඉන්දියාවගේ පාකිස්තාන් එකේ. ළඟම ඊරාන් එකම ළඟම රටක් කියන්නේ පාකිස්තාන් එක. ඒලා පාකිස්තාන් එකෙන් දැන් කෑන් උස්සගෙන ඉන්නවා නම් අපේ රටේ මෙහෙම නිකන් නෝමල් ගාගෙන විදියේ ගාගෙන යනවා නම් කොහොමද හොඳයිද? ඒකට හේතුව මොකක්ද ඔයාගේ? මේ රටේ ජනාධිපති හොඳට කරගෙන යනවා. එයාගේ අර ෂෙඩියුල් එක හොඳයි. ෂෙඩියුල් එක හොඳයි. නැත්තම් ඉස්සරත් මේ වගේ ආවනේ. එතකොට QR උත් තිබ්බා. ඒ දවස්වල පෝලිං තිබ්බානේ. දැන් QR තියෙනවා, මේකම තියෙනවා. මේ පෝලිං නෑනේ. ඕන වෙලාවට ගාගෙන යන්න පුළුවන් අපිට. right thank you. ක්‍රමේ හොඳයි. ක්‍රමේ හොඳයි කියන්නේ දැන් එන වාහන තියෙනවනේ. එන වාහන වල කට්ටියත් කියන්නේ ඒ ක්‍රමේ හොඳයි කියලා. එතකොට ඒගොල්ලන්ට පොලිමේ ඉන්න ඕනේ නැහැ. දවස් ගණන් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. ඒ වුණාම ඒ ක්‍රමේ ලේසි. ඒගොල්ලන්ට ආපු දිනේට QR එකේ තියෙන පිළිවෙලට තෙල් ටික ගහගත්තාම ඒගොල්ලන්ට දවසක් කර දවසක්නේ තෙල් ගහන්නේ. ඒක ලේසි ක්‍රමේ. ලංකාවට වඩා හුඟක් නරකයි. මම මේ ඔක්කොම ඉන්ටර්නැෂනල් ටීවී channels බැලුවා. ඉන්දියාවේම ඕස්ට්‍රේලියාවේම තාමත් දරුණුයි. ලංකාවේ යතින් කොච්චර හොඳද දැන් ආවා ගැහුවා ගියා. මොකද්ද ඒකට හේතුව වෙන්න ඇත්තේ? ඒක හේතුව වෙන්න ඇත්තේ අපේ හොඳ පාලනය වෙන්න ඇති. පාලනය දැන් අපේ හොඳ නේරන් QR ගෙනාවා සැරට මේ එක දවසක් කර දවසක් ඔත් ඉලක්ක මේවා වුණා. ඉතින් මං හිතනවා මේක ඉතාමත් හොඳින් මේ කට්ටිය මැනේජ් කරනවා කියලා. හරි. thank you very much. ලංකාවේ මේ වෙනකොට මේ පවතින අර්බුදය කළමනාකරණය කරලා තියෙන විදිහ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අති විශිෂ්ටයි.